ආයිබෝවන් අදත් පීල් නින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පීල් නින්ජා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ අපේ coaching වීඩියෝ වල part 2 එක. ඒ කියන්නේ අලුතෙන් coach කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඉගෙන ගන්න ඕනේ මොනවද? ඉතින් අද මම අපේ පීල් නින්ජා ක්‍රිකට් ඇකඩමියේ රසික් ඉන්නවා. ඉතින් රසික්ට තමයි කියලා දෙන්නේ. ඉතින් අද මම කියලා දෙන්නේ ටෙසික්ට බෝලිං වලදී. ඒ කියන්නේ අපේ ක්‍රිකට් වල තියෙනවා බෝලිං, බැටිං, ෆීල්ඩිං. ඉතින් බෝලිං වල තියෙනවා පාස් බෝලිං, ස්පින් බෝලිං. ඉතින් මේ වගේ ග්‍රිප් එක. ඒ කියන්නේ බෝලේ අල්ලන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. තේරෙනවද? එතකොට අපි බලමු මුලින්ම පාස් බෝලිං. එතකොට ඔයාලත් දන්නවා පාස් බෝලිං කියන්නේ වේග පන්දු යවන්න. එතකොට පාස් බෝලිං වල බෝලේ අල්ලනකොට අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අතේ ඇඟිලි ටික. හරිද? ඒක ස්පින් බෝලිං වලටත් වැදගත්. අතේ ඇඟිලි ටික. එතකොට මේ ඇඟිල්ල තමයි thumb finger එක. හරිද? එතකොට first finger එක, second finger එක, third finger එක, little finger එක. හරිද? ඊට පස්සේ බෝලේ අල්ලන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. first finger එක, second finger එක, seam එක උඩ. ඊට පස්සේ thumb finger එක, seam එක යට. අත ඇතුළට ගොඩක් දාගන්නේ මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. මේ බලන්න. මෙන්න මේ විදිහට. තේරුණාද? මේ පාස් බෝලිං ග්‍රිප් එක. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ස්පින් බෝල් වල. ඒ කියන්නේ ස්පින් බෝල් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ෆින්ගර් ස්පින්, රිස්ට් ස්පින් කියන්නේ. තේරුණාද? මුලින්ම මම කියලා දෙන්න රිස්ට් ස්පිනර් කෙනෙක්. බෝලේ අල්ලන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි රිස්ට් ස්පිනර් කෙනෙක් බෝලේ අල්ලන්නේ. මේ බලන්න. මෙන්න මේ විදිහට රිස්ට් ස්පිනර් කෙනෙක් බෝලේ අල්ලන්නේ. ඒ කියන්නේ අත මෙන්න මේ විදිහට කප්පයක් විදිහට තියාගෙන මෙන්න මේ විදිහට ඇඟිලි 3කින් මේ බලන්න. මෙන්න මේ විදිහට ඇඟිලි 3කින් තමයි රිස්ට් ස්පිනර් කෙනෙක් බෝලේ අල්ලන්නේ. තේරුණාද? එතකොට මොන ඇඟිලි 3කින්ද අල්ලන්නේ? first finger, second finger, third finger. මෙන්න මේ විදිහට තමයි බෝලේ ග්‍රිප් කරන්නේ රිස්ට් ස්පිනර් කෙනෙක්. ඊට පස්සේ finger spinner කෙනෙක්. හරිද? කියන්නේ finger spinner කෙනෙක් බෝලේ අල්ලන්නේ මෙන්න මේ විදිහට. එන ඇඟිලි දෙකකින්. first finger, second finger. මේ බලන්න. first finger, second finger. එතකොට අපි finger spinner කියන්නේ ඇඟිලි වලින් පන්දුව දඟකවන ක්‍රීඩකයා. එතකොට රිස්ට් ස්පිනර් කියන්නේ මේ මැණික් කටුව උපයෝගී කරගෙන පන්දුව දඟකවන ක්‍රීඩකයන් තමයි රිස්ට් ස්පිනර් කියන්නේ. හරි. දැන් මම කියලා දුන්න විදිහට තේරෙනවනේ? හරි. දැන් කියන්න පුළුවන්. හරි. අපි බලමු දැන් ටෙසික් කොහොමද ඒක අඩියට අවබෝධ කරගෙන කොහොමද ඔයාලට කියා දෙන්නේ. හරි. අපි දැන් පටන් ගමු. ඉස්සල්ලා මම කියා දෙන්නේ ෆාස්ට් බෝලිං ග්‍රිප් එක. ෆාස්ට් බෝලිං ග්‍රිප් එක ඉස්සලා දැනගන්න ඉස්සල්ලා අපි දැනගන්න ඕනේ ඇඟිලි ටික. thumb finger, first finger, second finger, third finger, little finger. ඊට පස්සේ ෆාස්ට් බෝලේ අල්ලන්නේ මෙන්න මෙයා කාට first finger එකයි second finger එකයි seam එක උඩ. ඊට පස්සේ thumb finger එකෙන් තමයි seam එක යටින් මේ ආකාරයට අල්ලන්නේ බෝලය. මෙන්න මේක තමයි fast bowling grip එක අල්ලන්නේ. ඊට පස්සේ wrist spin එක අල්ලන්නේ තමයි දැන් කියා දෙන්න යන්නේ. first finger එකයි second finger එකයි third finger එකයි මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තියාගෙන බෝලය මෙන්න මේ තියාගෙන තමයි wrist spin එක දංකවන්නේ. ඊට පස්සේ finger spin එක thumb finger first finger එකයි second finger එක තමයි මේ ආකාරයට ඇඟිලි දෙකකින් finger spin එක දංකවන්නේ. ඊට පස්සේ wrist spin එක දංකවන්නේ මණික් කටුව ආධාරයෙන්. මණික් කටුව ආධාරයෙන් තමයි wrist spin එක දංකවන්නේ. finger spin එක මෙන්න මේ විදිහට ඇඟිලි වලින් තමයි දංකවන්නේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් ටෙසික් අද මම කියලා දුන්න විදිහට කියලා දුන්නා. ඒ කියන්නේ ෆාස්ට් බෝලිං ග්‍රිප් එක, ඒ වගේම finger spin grip එක, ඒ වගේම රිස්ට් ස්පින් grip එක. ඉතින් ඔයාලට ඉදිරියේදීත් අපේ Field Ninja YouTube channel එකෙන් මේ වගේ coaching වලට අදාළ වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම තවත් fielding, batting, bowling සම්බන්ධ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකට සම්බන්ධ වුණාට ස්තුතියි. ඉතින් ආයෙත් අපි Field Ninja YouTube channel එකේ අලුත් වීඩියෝ එකේ හම්බෙමු.